I've got an itch I can't scratch, I'm missing a piece that completes a whole part of me, an open wound scar to see. Everybody come here, gather round, welcome to the freak show, the best in town. What the hell's wrong with me? I don't get along with any. Hello guys, welcome back to ARIT School. ඔයගොල්ලෝ ඉතින් අදත් එකතු වෙලා තියෙන්නේ තවත් අලුත් මලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් good morning හැමෝටම. අද සෙනසුරාදා දවසක්. ඉතින් අද පොඩ්ඩක් වහින දවසක් වගේ. ඉතින් ඒ වුණාට කමක් නැහැ. සතිය දවස් පහම එකම තැනක ඉඳන් වැඩ කරලා ඉතින් change එකකටත් එක්ක weekend එකට මේ වගේ cafe එකට ගිහිල්ලා මගේ වැඩ ටික කරගන්න මම පුරුදු වෙලා ඉන්නවා. ඉතින් ඒ වගේම අද university එකටත් මට පොඩ්ඩක් යන්න තියෙනවා. ඉතින් ඒත් එක්කම ඒ ළඟ තියෙන cafe එකට තමයි මම අද යන්න plan කරේ. ඉතින් ගයිස් හොඳම දේ කියන්නේ මම අද යන්න ප්ලෑන් කරපු කැෆේ එක අපේ ගෙවල් ගාවත් තියෙනවා. ඉතින් ඒකට යන්න වෙන්නේ නැහැ මට අද. මොකද මට යුනිවර්සිටි එකටත් යන්න ඕන නිසා යුනිවර්සිටි එකට ගිහිල්ලා මගේ යුනිවර්සිටි එකේ ඉස්සරහා තියෙන කැෆේ එකට තමයි මම යන්න ප්ලෑන් කරේ. ඉතින් ඒ නිසා මට අද කොල්ලු පිටියට යන්න වෙනවා. ඉතින් මේ කැෆේ එක මොකක්ද කිව්වොත් කොහොම පොඩ්ඩක් ඉස්සරහට ඇවිදගෙන යද්දී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. දකුණු අත පැත්තේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් T Avenue කියලා කැෆේ එකක් තියෙනවා. ඉතින් මම අද T Avenue එකට තමයි යන්න ප්ලෑන් කරේ මගේ වැඩ ටික කරගන්න. එහෙනම් අපි ගිහිල්ලා සෙට් වෙමු. රයිට් ගයිස්, ඉතින් මම දැන් ඉන්නේ හරියටම කොල්ලු පිටිය කොතනද කිව්වොත් මරීන මෝල් එක ගාව. ඉතින් සරලව කිව්වොත් IIT එක ඉස්සරහා. ඉතින් මෙතන ඉඳන් මෙතනම ඉස්සරහා තියෙනවා T Avenue එකක්. ඉතින් මෙතන තියෙන T Avenue එකට නම් මම කලින් ගිහිල්ලා නැහැ, ගෙවල් ගාව එකට ගිහිල්ලා තිබුණාට. ඉතින් ඒ නිසා අපි ගිහිල්ලා බලමු මෙතන environment එක කොහොමද කියලා. එහෙනම් අපි ඇතුළට ගිහිල්ලා සෙට් වෙමු. රයිට් ගයිස්, ඉතින් අද ටොපික් එකට આવොත් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ IT ෆීල්ඩ් එකේ තියෙන සැලරිස් ගැන. ඉතින් මම මේ ටොපික් එක ගැන කතා කරන්න හිතුවේ ගොඩක් දෙනෙක් මේ සෝෂල් මීඩියා වල එක කතා කියනවා. ඉතින් මට හිතුණා මගේ එක්ස්පීරියන්ස් එක ඔයගොල්ලොත් එක්ක ෂෙයා කර ගන්න ඕනේ කියලා. ඉතින් මේ IT ෆීල්ඩ් එකේ සැලරිස් ගැන කතා කරද්දි ඔයගලන්ට මුලින්ම කියන්න ඕන දෙයක් තමයි මේ සැලරි එක fully depend වෙන්නේ ඔයා work කරන කම්පැනි එක මොකක්ද කියන එක මත. ඉතිං මෙතනදී සාමාන්‍යයෙන් ඔයා work කරන කම්පැනි එක අනුව සැලරි එක සාමාන්‍යයෙන් 90ක් විතර ඩිපෙන්ඩ්ස් වෙන්නේ ඔයගොල්ලන්ගේ ඔයා work කරන කම්පැනි එක මත. ඒ වගේම තව 10ක් විතර ඩිපෙන්ඩ් වෙනවා ඔයාගේ ස්කිල් එක මත. ඉතින් guys මේ දේ නිසා IT ෆීල්ඩ් එකේ එකම පොසිෂන් එකේ කම්පැනිස් දෙකක ඉන්න දෙන්නෙක්ගේ සැලරි එක වෙනස් වෙන්න පුළුවන්. එක්කෙනෙක්ට සැලරි එක වැඩි වෙන්න පුළුවන්, තවත් එක්කෙනෙක්ට අඩු වෙන්න පුළුවන්. ඉතින් එතකොට ඕගොල්ලන්ට හිතනවා නම් ඕගොල්ලන්ට තියෙන ස්කිල් එකත් එක්ක ඕගොල්ලන්ට හම්බෙන සැලරි එක මදි කියලා ඕගොල්ලන්ට පුළුවන් දැනට ඉන්න කම්පැනි එකට වඩා හොඳ කම්පැනිස් වලට ඇප්ලයි කරන්න. ඉතින් ගයිස් මේ ප්‍රශ්නෙත් එක්ක බැලුවාම මට ඕගොල්ලන්ට ඩිරෙක්ට් දෙන්න විදියක් නැහැ. අනිවාර්යයෙන්ම මේ පොසිෂන් එකට මේ ගාන හම්බෙනවා, මේ පොසිෂන් එකට මේ ගාන හම්බෙනවා කියලා. ඉතින් මට ඕගොල්ලන්ට කියන්න පුළුවන් සැලරි එක රේන්ජ් එකක් විදියට අරගෙන කියන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි යමු මේ සැලරි රේන්ජ් එක ගැන කතා කරන්න IT ෆීල්ඩ් එකේ එක පොසිෂන් එක. රයිට් ගයිස්, ඉතින් මම මෙතනදී මේ සැලරි රේන්ජ් එකක් ගැන කතා කරන්නේ. ඔයගොල්ලෝ පටලව ගන්න එපා. සාමාන්‍යයෙන් ලංකාවේ රුපියල් වලින් earn කරන කෙනෙක්ගේ සැලරි රේන්ජ් එක ගැන තමයි මම මෙතනදී කතා කරන්නේ. එහෙම නැතුව ඔයා USA හරි කොහේ හරි ගිහිල්ලා එහෙ කම්පැනි එකක ඉඳන් එහෙ කම්පැනි එකක එම්ප්ලොයි කෙනෙක් විදියට එහෙ රටට අදාළව ඔයගොල්ලෝ එහෙ තියෙන කරන්සි එකකින් earn කරන එක ගැනවත් එහෙම නැත්නම් ෆ්‍රීලාන්සින් කළා ඔයා මන්ත්ලි මෙච්චරක් ඉන්කම් එකක් ගන්නවා ඒ ගැනවත් නෙමෙයි මම කතා කරන්නේ. මම මෙතන මේ රේන්ජ් එකක් ගැන කතා කරන්නේ. ලංකාවේ රුපියල් වලින් earn කරන කෙනෙක්ගේ සාමාන්‍ය රේන්ජ් එකක් ගැන තමයි මම මෙතනදී කතා කරන්නේ.
රයිට් ඉතින් අපි මුලින්ම පටන්ගමු සොෆ්ටය ඉංජිනිය ඉන්ටර්න් කියන ලෙවල් එකෙන් ඉතින් ඉන්ටර්න් ලෙවල් එකේදී සමහරක් විට වාට නෝපේ වැඩ කරන්න වෙන්නත් පුළුවන් එහෙම නැත්තං හයි සැලර එකක් ගත්තුත් සාමන්‍යින් රුපියල් 80,000ක වගේ සැලර රේන්ජයකට වාට යන්න පුළුවන් ඉතින් ඒක මිඩල් රේන්ජ එකේ සාමාන්‍යෙන් රේන්ජක යන්නේ සාමාන්‍ය රුපියල් 25,000ක් 30,000ක් 20,000ක් ඔය වගේ ගානත් තමයි යන්න සාමාන්‍ය මිඩල් රේන්ජ එක වාට සමහරක් වෙලාවට නෝපේවර්ක් කරන්න වෙන්න පුළුවන් සමහරක් විට ප්‍රොජෙක්් බේස් වර්ක් කරන්න වෙන්න පුළුවන් එම නැත්තංවාට අර වගේ 80,000ක වගේ ලොකු සැලඩියකටත් යන්න පුළුවන් ඉතිං ඒවගේකම් පැනිසු ලංකාවේ තියෙනවා ඉතිං අපි එනම් යමු ඊළඟ පෝෂන් එකට ප්‍රයිටිතින් ඊළඟ පෝෂන් එක තමයි ඇසෝසිේට සොෆ්ට ඇන්ජිනය එමනත්තං ජනිය සොෆ්ට ඇන්ජිනි ඉතිං ඕගලන්ට සාමාන්‍යෙන් ග්‍රජුවේට් උන ගමන් මේ පෝෂන් එකට ඇප්ලයි කරන්න පුළුවන් එහෙම නැත්තං ඔගලන්ට ෆෝතිය ෆයිනල්ලිය එක දිත්ති වගේ ඔගල්ලන්ට මේ පෝෂන් එක ඉන්න පුළුවන් ඉතිං මෙතනදී සාමාන්‍යෙන් සැලරේන්ජ ගන්නේ සාමානෙක් රුපියල් 90,000ක වගේ ඉඳරිඳ ලක්ෂ දෙකක් වගේ වෙනකං ප්‍රේංච ගත්තිනවා ටිකක් ලොකු රේංච ගත්තියෙනවා ඉතින් ඒකෙදිත් සාමාන්‍යෙන් සැලඩික ඩිපෙන්් වෙන්නේ තමන් වර්ක් කරන කම්පැනි එක අනුව තමයි ඉතිං ඊට පස්සේ අපි කතා කරමු සාමාන්‍ය සොෆ්ටය ඉංජිනිය කෙනෙක්ගේ සැලරීක මොනවගේ රේංජයක තියෙන කියලා රයිටඉතිං සොෆ්ටය ඉංජිනිය කෙනෙක්ගේ සැල් රේන්ජ් ගැන කතාකරොත් ඉතින් ලොකු ඩිෆරන්සයක් අපිට බලාගන්න පුළුවන් වෙන්න නැහැ ඉතින් සාමාන්‍යෙන් 1,50,000ක වගේ ඉඳන් ලක්ෂ 3ක් වගේ වෙනකං සැලරි රේන්ජයකට යන්න පුළුවන් සොෆ්ටය ඉංජිනිය කෙනෙක්ට ඉතින් මේ දේත් ෆුලි ඩිපෙන්ඩ් වෙන්නේ තමන් වර්ක් කරන කම්පැනි එක අනුව ප්‍රයිටඉතිං ඊළඟ ලෙවල්ල විදිට අපිට ගන්න පුළුවන් සීනිය සොෆ්ටය ඉංජිනිය කියන පොයිෂන් එක ඉතිං මෙතනදිත් ලොකු සැලරි ඩිෆරන්ස එකක් අපිට බලාගන්න පුළුවන් වෙන්න සාමාන්‍යෙන් ලක්ෂ දෙක හමාරත් ලක්ෂ 3 හමාරත් අතර වගේ රේජයකට යන්න පුළුවන් ඉතිං මේ රේන්ජක සමහරක් විට වෙනස්සන්න පුළුවන් තමන් වර්ක් කරන කම්පැනි එක අනුව බ්‍රයි් ගැසිතින් මේ සීනිය සොෆ්ට ඇන්ජිනය කියන පෝෂන් එකින් පස්ස අපිට බලාගන්න පුළුවන් ටෙක්ලීට් කියන පෝෂන් එක ඉතිං සමහරක් කම්පැනිසල මේ ටෙක්ලීට් කියන පෝෂන් එකට ප්‍රමෝට් කරන්න කලින් ප්‍රක්ටිසයක් විදියට ඇසෝසියට ටෙක්ලීට් කියන පෝෂන් එක තියලා ඊට පස්සේ ටෙක්ලීට් කියන පෝෂන් එකට ප්‍රමෝට් කරන වෙන්න පුළ ඉතින් කොහොමරි කමක්න අපි බේසික්ලි ටෙක්ලීට් කියන පෝෂන් එක බේසික් සැලරීක සැලරි රේන්ජෙක් ගැන කතාකරොත් සාමාන්‍යෙන් ලක්ෂ 4කිඳ ලක්ෂ 6කට වගේ එන් කරන්න පුළුවන් ටෙක්ලීට් කෙනෙක්ට රයිට ඉතින් මේ ටෙක්ලීට් කියන පෝෂන් එකෙන් පස්සේ අපිට කලින් වගේ බලාගන්න පුළුවන් සීනිය ටෙක්ලීට් කියන පෝෂන් එක ඉතින් සීනිය ටෙක්ලීට් කියන පෝෂන් එකෙන් පස්සේ අපිට බලාගන්න පුළුවන් සොෆ්ටය ආකිටෙක් කියන පෝෂන් එක ඉතින් මෙතනති සොෆ්ට ආකිටෙක් කියන පෝෂණ එකෙදත් අපිට සොෆ්ට ආකිටෙක් කියන පෝෂණ එකට යන්න කලින් බලාගන්න පුළුවන් ඇසෝසියට ආකිටෙක් වගේ පෝෂණ එකක් ඉතිං මෙතනදි සාමාන්‍යෙන් සැලරීක කලින් කතා කරපු පෝෂන් වලට වඩා ටිකක් වැඩියෙන් සැලරි රේන්ජ එකක් කෝකලන්ට බලාගන්න පුළුවන් මේ සොෆ්ටය ආකිටෙක් කියන ලෙවල්ල එකේදී ඉතිං මෙතනදිත් මේ සොෆ්ටය ආකිටෙක් කෙනෙක්ගේ සැලරේක ඩිෆෙන්ඩ් වෙන්නේ එයාවක් කරන කම්පැනි එක අනුව ඒවගේ මෙයා හැඩල් කරන රෙස්පොන්සිබිල්ටිස් අනුව ඒවගේම එයාගේ එක්ස්පිරියන්ස එක සහ ස්කිල්ල එක මත ඉතිං මෙතනද සොෆ්ටය ආකිටෙක් කෙනෙක්ගේ සැලරි රේන්ජෙක් ගැන අපි කතාකරොත් සාමන්‍යින් ලක්ෂ 8ක ඉඳං 14ක් වගේ වෙනක සැලරි රේන්ජයකට සොෆ්ටය ආකිටෙක් කෙනෙක්ට ඒර්න් කරන්න පුළුවන් රයිටිතිං මම මේ කතාකර පෝෂන් වලින් පස්සේ ඔගලන් පුළුවන් සාමාන්‍යින් මැනේජ්මන්ට් සයිඩ් එක එමනත්තන් කන්සල්ටන්සි සයිඩ් එකට යන්න ඉතිං මෙතනදී මැනේජ්මන්ට් සයිඩ් ගත්තොත් සාමාන්‍යින් මැනේජින් ඩිරෙක්ට එමනත්තන් CTO ඉතින් මේ වගේ පෝෂණ එකට අවත් මම දැනට කතා කරපු සැලරි රේන්ජකටත් වඩා වැඩි සැලරි රේන්ජයකට ඔයාට යන්න පුළුවන් ඉතින් ගයි සොගොල්ල අද ස්ටඩන් කෙනෙක් විදිර ඉන්නන හොගොලන්ට ප්ලෑන් කරගන්න පුළුවන් කොහොමද ඔගොල්ල ඔගොල්ලන්ගේ කරිය පාත්තක ඉස්සරහට අරගෙන යන්න කියලා ඉතින් මම මේ අද කියපු සැලරි රේන්ජස් සමහරක් වෙලාවට ෆියචකේද වෙනස්සෙන්න්න පුළන්ගති ඒ වෙනස් වෙන සැලරි රේන්ජස් ඒවගේම වෙනස් වෙන පෝෂන් වලට ගැලපෙන්න්න ඔගොල්ලො අද ස්කිල්ස් හදාගත්තොත් ඔගොලන්ට ඔයාගේ අනාගතයේදී බයවෙන්න දෙයක් නෑ ඔගොලන්ට ඔගලන්ගේ පාත් එකේ හරි විදිහට ඉස්සරහට යන්න පුළුවන්වේ ඉතින් අපි අද වීඩියෝගෙත් එන්ඩකට තමයි ඇවිල්ලතින් ඉතිං මගේ අද වැඩටි ගත්තිවරයි ඉතින් අපිට දැන් ගෙදර යන්න තමයි තියෙන්නේ ඉතින් ගයිස් වෙනදවගේ ඔගොල්ලො තවමත් ඒරයිට ස්කූල් චැනල් එක සබස්ක්‍රයිබ් කල නැත්තං අදම පහලතින් රතු පාට සබස්ක්‍රයිබ් බට්නයෙන් ඒරයිට ස්කූල් චැනල් එක සබස්ක්‍රයිබ් කරලා අපිත් එක් දිගට එකතු වෙන්න ඒවගේම තමයි ඔගොල්ලො මේ වීඩියෝට කැමතිනම් අනිවාරයම ලයිකගත්දා ඒවගේම IT ෆිල්් එක සම්බන්ධ මොකක් හරි ප්‍රශ්නයක් ඕගලන්ට තියෙනවන අනිවාරයම පහලින් කමෙන්ට් එකත් දාගෙනයන් ඉතින් ඒවගේම තමයි ඔගලන්ට
මගේ වීඩියෝස් නොටිෆිකේෂන්යක් විදියට ඔගලන්ගේ ළඟටම ගෙන්න්න ගන්න ඕන්න අනිවාරයම හැපත්තින බෙල් අයිකන්න එකත් කලික් කල්ලා ඒRයිට ස්කූල් චනල්ල එකත් එක්ක දිගටම එකතු වෙලායින් ඉතින් ගයි සද වීඩියෝගෙත් එන්ඩකට තමයි ඇවිල්ල තින්නේ ඉතින් අපි ලබන සතියත් මේ වගේ තවත් අලුත් මලුත් වීඩියෝ එකක් එක්ක ඉක්මටම සෙට්ටමු මම අනුජයරනතුම I've got an itch I can't scratch, I'm missing a piece that completes a whole part of me, an open wound scar to see. Everybody come here, gather round, welcome to the freak show, the best in town.